ඔයගොල්ලෝ හැමෝටම කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අපි දන්නවානේ මේ ලෝකේ අපි හැර වෙන අදෘශ්‍යමාන බලවේග ඉන්නවා කියලා. ඒත් අපිට ඒක ඔප්පු කරන්න සාක්ෂි මදි. ඒ හින්දා මං අද මේ වීඩියෝවෙන් ගෙනාවේ ඒ හා සම්බන්ධ සත්‍ය සිදුවීම් 5ක් ගැන. මේ වගේ වීඩියෝ නරඹන්න සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. මම SJ. හරි. අපි එහෙනම් යන් දැන් අතිශය භයානක 5 වෙනි සිදුවීම් බලන්න. මේක අපිට වාර්තා වුණේ හොකීපස්ට් කියන පෑන් පේජ් එකෙන්. මේ channel එකෙන් එක සැරේම live stream එකක් ඇවිල්ලා තියෙනවා. මේ live stream එකේ තිබ්බේ පුද්ගලයෙක් පඩිපෙළක් දිගේ පහළට බයින සිද්ධියක්. ඒත් මේ පඩිපෙළේ නම් ඉවරයක් තිබ්බේ නැහැ. ඒ වගේම ලයිට් එක ඩිම් වෙවි පත්තු වෙන එක අපිට මේ වීඩියෝවේ දැක් ගන්න පුළුවන් වුණා. මේ නාදුරන පුද්ගලයා කොතරම් වෙලා පඩිපෙළ දිගේ පල්ලෙහාට බැස්සත් මේ පඩිපෙළේ නම් ඉවරයක් තිබ්බේ නැහැ. අපිට මේ වීඩියෝ එක කොටසක තියු කළුපාට ලෝගුවක් ඇඳගත්ත පුද්ගලයෙක් මේ වීඩියෝ රෙකෝඩ් කරන පුද්ගලයාගේ පස්සෙන් එනවා දැක් ගන්න පුළුවන් වුණා. ඒක හරියට මේ පුද්ගලයාගේ පස්සෙන් පන්නන් එනවා වගේ. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මේක ලූප් එකක් කියලා. මේ වීඩියෝ එකට අපිට ලූප් එකක් කියලා කියන්න බෑ. මොකද මේ පුද්ගලයා පඩිපෙළෙන් පල්ලෙහාට බහින්න මේ පඩිපෙළේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක පට්ට දිගයි. මෙක්සිකෝවල යුද්ධ කාලයේදී අතෑරලා දාපු පාසලක් තිබ්බා. මේ පාසල ගැන මේ ප්‍රදේශයේ අවට ඉන්න මිනිස්සු නම් කියන්නේ අමුතු විදිහේ කතා. මේගොල්ලෝ කියන විදිහට මේ පාසල සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම මීදු වෙන්න වෙනවලු. ඒ වගේම අමුතු සද්දත් ඇහෙනවලු. මේගොල්ලෝ කියන විදිහට ඉස්කෝලේට තවත් අභ්‍යන්තර පන්ති කාමරයක් තියෙනවා. මේක පාවිච්චි කරලා තියෙන්නේ නම් නීති කඩ කරන ළමයින්ට දඬුවම් දෙන්න. මේ ගැන දැනගත්ත පුද්ගලයෙක් මේ ගැන පරීක්ෂා කරන්න තීරණය කරනවා. ඔහු එහි වුණ දේවල් වීඩියෝ කරන්න අමතක කළේ නැහැ. 3 en los segundos, vamos a ir al segundo L. Creo que son como las 2:17 de la mañana. Vamos a ver qué pedo. ඔහු වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්තට පස්සේ පන්ති කාමරේ බය හිතෙන දේවල් සිද්ධ වෙන්න ගත්තා. Se metió un ratero. Según se mueven las bancas. Pero vamos a ver. Son las 2:10 a la chingada. No mames. මූ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්තට පස්සේ පන්තියේ මේස පුටු එහාට මෙහාට යන්න ගත්තා. හරියට නිකන් එහෙට කවුරුත් එනවට කැමති නැහැ වගේ.
අංක 3 අතහැර දැමු හිරගෙදර. මේ වීඩියෝ එක අපිට හම්බුනේ නටාලියා වැලන්ටේ කියන TikTok account එකෙන්. නටාලියා තීරණය කරනවා අතහැර දාපු හිරගෙදරක් පරීක්ෂා කරලා බලන්න. නටාලියා ගියේ තනියම නෙමෙයි කණ්ඩායමක් එක්ක. මේ කණ්ඩායමේ එක්කෙනෙක්ගේ කැමරාවක අමුතු විදිහේ දෙයක් පටිගත වෙලා තියෙනවා අපිට දැක් ගන්න පුළුවන් වුණා. මේ කැමරාවේ එක්තරා දර්ශනයක අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ පරිශ්‍රයට පිවිසෙන්නත් අවසරයක් ඕන වුණා. ඕගොල්ලෝ මේ සිද්ධිය ගැන හිතන්නේ මොකද්ද? පහලෙන් කමෙන්ට් කරන්න. Because I got to get to work. But when I got up this morning to get my coffee, I walked into the kitchen and saw this. So I guess you guys were right that activity seems to be picking up because I have been, doing renovations. I replaced all this stuff, this dishwasher, this stove, the oven hood there. But this morning when I came into the kitchen, I noticed the cabinet was open, and then I noticed this chair. So I checked the Ring video, and it definitely. And the refrigerator's been making a god-awful noise. It used to make another god-awful noise, like the fan bearings were screeching, and it was just such a loud whistle. Sometimes I'd just unplug it. But sometimes I could unplug it and plug it back in, and it would stop doing it. But now it's making this... Whoa! Okay, see, I didn't even move. I wasn't even moving. That's the first time that's happened since the last time. Okay, it's got to be a bed bearing, but I wasn't moving. Look at that. It's closed, and there's nothing on the edge. There's nothing on the edge that would, like here on this edge, that would push it out. මේ පුද්ගලයාට විචාර සැකයක් තිබිලා තියෙනවා මේ ඔහුගේ මියගේ බිරිඳද කියලා දැනගන්න. මේ නිසා ඔහු කරලා තියෙන්නේ කැමරා සෙට් කරපු එක. මේ කැමරාවේ පටිගත වෙලා තිබ්බේ අපි හිතන්නේ නැති Said I didn't know how I'd react if this thing started touching me. It started
guys. My hall walker is back. I'm gonna go into the hallway and see if I can hear. මේ වගේ දේවල් වලින් වෙන්නේ මිනිසුන් හැර තවත් අදෘශ්‍යමාන බලවේග මේ ලෝකයේ ඉන්නවා කියන එක තව තවත් සනාථ වෙන එක. අංක 1 රිදෙන පුටුවේ අභිරහස. මේ වීඩියෝ එකේ අපි දැක් ගන්න පුළුවන් උනේ පුංචි ළමයෙක් තමන්ගේ බලු පැටියත් එක්ක සෙල්ලම් කරන් ඉන්න විදියත් ඉන්පසු ටික වෙලාවකට පස්සේ යම් දෙයක් දැකලා බය වෙන විදියත්. ඊට පස්සේ උන දේ ඕගොල්ලෝ බලන්න.